නම බුද්ධය ළමයි. අද අපි කතා කරන්න යන්නේ 2026 O level පේපරේ හැදෙන හැටි ගැන. අපි බලමු කොහොමද O level ඉතිහාසය පේපරේ හැදෙන්නේ කියලා. කලින් පේපර් පාස් පේපර් වගේම තමයි MCQ ප්‍රශ්න 40ක්. MCQ කෙටි ප්‍රශ්න 40ක්. ඒකට ලකුණු 2 ගානේ ඔයාට ලකුණු 80ක් හම්බ වෙනවා. ඒ ලකුණු 80 ගන්න අපි 2019 ඉඳන් 2023 වෙනකන් පාස් පේපර් ටික ප්‍රැක්ටිස් කරන්න. ඔයාලා ගාව පාස් පේපර් ටික දැනට තියෙයි කියලා මම විශ්වාස කරනවා. පාස් පේපර් නැත්තම් ඔයා මෙන්න මේ නම්බරේට මැසේජ් එකක් දාලා පාස් පේපර් ටික නොමිලේම ඉල්ල ගන්න පුළුවන්. ඔයාට ඩේටා කැපෙන්නෙත් නෑ. WhatsApp මැසේජ් එකක් දාන්න. ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. මගේ ගාව ඩවුන්ලෝඩ් කරපු ටික ඔයාට එවන්නම් උත්තර පත්‍රය සමග. ඊළඟට අපි දෙවනි පත්‍රය ගැන බලමු. පළවෙනි පත්‍රය MCQ 40ක් ලකුණු 80ක්. දෙවනි පත්‍රය කොටස් 3කින් සමන්විත වෙනවා. පළවෙනි කොටස, දෙවනි කොටස සහ තුන්වෙනි කොටස ලෙස. පළවෙනි කොටසේ ඉතිහාසය සිතියම් සහ ලෝක සිතියම්, ලංක සිතියම් සහ රූප සටහන් එන්නේ. සංකල්ප වගේ පාඩම් 1. දෙවෙනි කොටසේ ප්‍රශ්න 6ක් තියෙනවා. 2 3 4 5 6 7. තුන්වෙනි කොටසට 8 9 කියලා ප්‍රශ්න තියෙනවා. 8 9 කියන ප්‍රශ්න දෙකක් තියෙනවා. එතකොට මේ තුන්වෙනි කොටසෙන් ප්‍රශ්න දෙකෙන් ඔයා තෝරගන්න ඕන එක ප්‍රශ්නයක්. මේ පාර 2025 ඒ කියන්නේ 2026 තියෙන O level පේපරේට මේ ප්‍රශ්න දෙක එන්නේ කාර්මික විප්ලවය සහ දෙවන නාගරීකරණ, කාර්මික විප්ලවය සහ පළමු නිදහස් සටන සහ දෙවන නිදහස් සටන. ගොඩක් වෙලාවට ඔයා 8වෙනි ප්‍රශ්නේ එන්න පුළුවන් කාර්මික විප්ලවය. කියන්නේ 11 වසරේ පළවෙනි පාඩම කාර්මික විප්ලවය පිළිබඳ. 9 වෙනි ප්‍රශ්නයට එන්නේ ඔයාට පළමු ලෝක යුද්ධය, දෙවනු ලෝක යුද්ධය ගැන සහ බෙනිටෝ මුසෝලිනි සහ ජපානයේ වෙච්ච සිද්ධිය ගැන. එතකොට දෙවෙනි කොටසේ ප්‍රශ්න 6න් ඔයා තෝරගන්න ඕන ප්‍රශ්න 4ක්. පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. ලංක සිතියම, ලෝක සිතියම කෙටි ප්‍රශ්න 4, පින්තූර 2. පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. දෙවෙනි ප්‍රශ්නය, තුන්වෙනි ප්‍රශ්නය, 4 5 6 7 යන ප්‍රශ්න 6න් ඔයා තෝරගන්න ඕන ප්‍රශ්න 4යි. ඔයාට ලේසි පාඩම් ගැන කිව්වොත් දෙවෙනි පාඩම ලේසි, තුන්වෙනි පාඩම ලේසි, හතරවෙනි පාඩම ලේසි, රාජධානි පාඩම බලාගත්තොත් ඔයාට ඒකේ ෆුල් මාක්ස් ගන්න පුළුවන්. ෆුල් මාක්ස් කියන්නේ ලකුණු 18 ප්‍රශ්න එන්නේ. කෙටි ප්‍රශ්න විදියට ලකුණු 3 ප්‍රශ්නයයි, 4 ප්‍රශ්නයයි, 5 ප්‍රශ්න යයි, 6 ප්‍රශ්නයයි. මේ ප්‍රශ්න දෙක රචනා ප්‍රශ්න. ඒ ප්‍රශ්න දෙක කොලයක් වගේ විස්තර කරලා ලිව්වන් පස්සේ ඔයාට එම මුළු ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. ලකුණු 18 ප්‍රශ්න එතකොට 4ක් ඔයාට එනවා. ලකුණු 18 ප්‍රශ්න 4ක්. ඒ ලකුණු 18 ප්‍රශ්න 4 දෙකට බෙදලා තමයි ලකුණු 9යි 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 9යි. නම් වරක් 4 36යි. ඒ කියන්නේ දෙවෙනි කොටසෙන් ලකුණු 36ක් ලබා ගන්න ඕන. ඒ සාමාර්ථයකට යන්න මේ කොටසේ ලකුණු 36න් අඩුම තරමින් 36න් 28ක වගේ ප්‍රමාණයක් ඔයාට ස්කෝර් කරගන්න පුළුවන් වුණොත් අපිට නිස්සක ඒ සාමාර්ථයකට යන්න පුළුවන්. මේ ප්‍රශ්න 4 ලකුණු 36යි. මේ තුන්වෙනි කොටසින් කාර්මික විප්ලවය ගැන හොඳට අධ්‍යයනය කරොත් එම ලකුණු 9 ගන්න පුළුවන්. නැත්තම් ලේසිම පාඩම් දෙකක් තියෙනවා. පළමු ලෝක යුද්ධය, දෙවන ලෝක යුද්ධය. හොඳින් මතක තබා ගන්න මෙම ලෝක යුද්ධය පාඩම් දෙක එන්නේ බෙනිටෝ මුසෝලිනි ජපානයේ වෙච්ච සිද්ධිය ගැන.
ඒ ලකුණු 9ක් ගත්තොත් ඔයාට මෙතනින් ලකුණු 45ක් ස්කෝර් වෙනවා. ඉතුරු ලකුණු 15 ලැබෙන්නේ ඔයාට ලංක සිතියමයි ලෝක සිතියමයි පින්තූර සෙට් එක. ඒ පින්තූර සෙට් එකයි ලංක සිතියමයි ලෝක සිතියමයි ලබා ගන්න පුළුවන් ඔයාට මම YouTube channel එකේ දාලා තියෙනවා. History Tutor Sir කියලා search කරන්න views 1000ක වීඩියෝවක් ඔයාට එනවා. නම History Tutor Sir කියලා search කරාම ඔයාට එනවා 1k views තියෙන වීඩියෝ එකක්. ඒකේ පළවෙනි විනාඩි 45 බලන්න ඔයාට එම වීඩියෝ එකෙන් තේරුම් ගන්න පුළුවන් කොහොමද ලංක සිතියම් ලෝක සිතියම් ස්ථාන එන්නේ. ලංක සිතියම් ස්ථාන 100කුත් ලෝක සිතියම් ස්ථාන 50කුත් ලකුණු කරන තියෙනවා. ඒ වගේම ඒ විනාඩි 45 ඇතුළතම තව තියෙනවා පින්තූර සෙට් එකත් කතා කරලා. එතකොට ඔයාට මේ ලකුණු 12යි 6යි පින්තූර දෙකට ලකුණු 4 දෙකක් දාගන්න පුළුවන්. එතකොට එතන ස්කෝර් වෙනවා ලකුණු 26ක්. ඒ ලකුණු 30න් 26ක් ස්කෝර් වෙනවා. අර කෙටි ප්‍රශ්න 4 එන්නේ අපිට සංකල්ප වලිනුයි චූටි කෙටි ප්‍රශ්න වලිනුයි. ඒ කියන්නේ මුළු සිලබස් එකෙන් එන චූටි කෙටි ප්‍රශ්න වලිනුයි සංකල්ප වලිනුයි තමයි ඒ කෙටි ප්‍රශ්න 4 එන්නේ ඔයාට. ඔයා මේක ගැන ගොඩක් සැලකිලිමත් වෙන මේ ඉතිහාස පේපරේ එන ලංක සිතියමයි ලෝක සිතියමයි අනිවාර්යෙන් බලන්න. එතකොට ලකුණු 20ක් ලබා ගන්න පුළුවන්. මේ පින්තූර දෙකක් බැලුවොත් ලකුණු 26ක් ලබා ගන්න පුළුවන්. ෆුල් මාක්ස් ගන්න පුළුවන් ඔයාට. එතකොට මේක දෙකට බෙදුම ලකුණු 13යි. අර්ථනින් ලකුණු වෙනවා අඩුම තරමින් ලකුණු 28ක්. 28ක් කියනකොට 41ක් එතකොට ඒ ටිකෙන් විතරක් එනවා. ලකුණු 41ක්. දෙවෙනි කොටස ලකුණු 41ක් අරගෙන අපි MCQ අඩුම තරමින් 28ක් ගැහුවා කියමු. 28කුත් ගහලවලු. දැන් ඒ අර මේක නැතුව. ඒ කියන්නේ තුන්වෙනි කොටස නැතුව මම මේ කියන්නේ. තුන්වෙනි කොටසෙන් ඔයා ගන්න ලකුණු 5. ඔන්න බලන්න කොච්චර ලේසිද ලකුණු ගන්න ඔයාට. එතකොට මේ ටික එකතු කරාම එන ඔක්කොම ලකුණු 74. ඒ කියන්නේ MCQ 30ක් ගහලා ඔයාට ලකුණු MCQ 28ක් 30ක් ගහලා ලකුණු 74ක් ඔයාට එනවා එතන. එතකොට 9 තුන්වෙනි කොටසේ ලකුණු 45න් 38ක් ගත්ත කියමු. දෙවෙනි කොටසේ තුන්වෙනි කොටසෙන් පළවෙනි කොටසෙන් 38යි සිතියම් ටික ලකුණු කළා ලකුණු 13ක් ගන්න. එතකොට ඉතුරු ඒ ටික කවර් කරගන්න පුළුවන් අපිට MCQ වලින්. MCQ කණා හරි ගහලා අපි ලකුණු 30ක් ගත්ත කියමු. 30ක් ගත්තොත් නිසක ඒ සාමාර්ථයකට ඔයාට යන්න පුළුවන්. එහෙනම් ඔයාට පේපරේ ස්ට්‍රක්චර් එක තේරුණා කියලා මං හිතනවා. හැමෝටම ජයෙන් ජයම වේවා. හොඳට පේපරේ ලියන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ලංකාවේ පොඩිම ගුරුවරයා History Tutor Sir ඔයාලගෙන් සමු ගන්නවා. වීඩියෝ එක හොඳයි නම් ඔයා පහළ තියෙන subscribe බටන් එක ක්ලික් කරලා bell icon එක ක්ලික් කරලා යන්න. නමෝ බුද්ධාය. දලදා සමිඳු පිහිට.